මීගමුව සම්බන්ධීකරණ කමිටුව අනිවාර්යයෙන්ම විපක්ෂයේ නියෝජනයක් අවශ්‍යයි. විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම එකතු වෙලා ඔවුන් විසින්ම ලබා දෙන නම් දෙක ඉදිරි ප්‍රාදේශීය සංවර්ධන කමිටුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. මෙතන අපි එතරම් පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මීගමුව සම්බන්ධීකරණ කමිටුව ඒක හැම මාසෙම රැස් වෙනවා. එතකොට මේ කමිටුව එහෙම රැස් වෙද්දී අනිවාර්යයෙන්ම විපක්ෂයේ නියෝජනයක් අවශ්‍යයි. දැන් අර සර්කියුල් එකට අනුව සැප්තැම්බර් මාසේ විපක්ෂයේ නියෝජනය දෙන්නෙක් අවශ්‍යයි කියලා නගරාධිපතිතුමාගේ අනුමැතිය අනුව. ඒ වුණාට අද වෙනකන් මේ ඒක නියෝජනය නගරාධිපතිතුමාට ඒකට මේ ලියුමක් යොමු කරන්න පුළුවන් අපේ මේ ප්‍රාදේශීය ලේකම් තුමියට. සිහි කරවීම ලිපියක් යවලා තාමත් ඒ ගැන මේ නගරාධිපතිවරයා විසින් විපක්ෂයන් දෙන්නෙක්ව තාම එයාට නම් ටික යෝජනා කරලා ප්‍රාදේශීය ලේකම් තුමියටවත් දෙන්න ඒගොල්ලන්ට දෙන්නටවත් තාම එයා මේ කියන්නේ වැඩපිළිවෙලක් කරලත් නැහැ. මේකෙන්ම අපිට දෙනනවා ඒගොල්ලන්ගේ මේ ආණ්ඩු ක්‍රමය කොහොමද ඒක ගෙනියන්නේ කියලා. අපි ඉල්ලන්නේ අපේ ප්‍රධාන පක්ෂයක් විදිහට සමගි ජන බලවේගින් එක්කෙනෙක්ව පත් කරලා තව කෙනෙක්ව බාහිර එහි විපක්ෂ නියෝජන එක්කෙනෙක්ව පත් කරලා ඒගොල්ලන්ට යොමු කරන්න කියලා. එහෙම චෝදනාවක් සම්බන්ධයෙන් මට පුද්ගලිකව දැනුවත් කිරීමක් නැහැ. නමුත් මට දැනුවත් කිරීමක් කළා එවලා තියෙනවා ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් නම් කළා එවන්න කියලා. නමුත් ඒකේ අපි යවනවා ඉදිරි ප්‍රාදේශීය සංවර්ධන කමිටුවට යවන්න කටයුතු කරනවා. හැබැයි එහිදී වඩාත්ම සාධාරණ ක්‍රමය කියලා මම විශ්වාස කරනවා ඒ අනිත් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම එකතු වෙලා ඔවුන් විසින්ම ලබා දෙන නම් දෙකක් අපිට යෝජනා කරන්න කියලා අපි නිල වශයෙන් ලේකම්තුමිය හරහා ඉල්ලීමක් කළා. ඒ ලැබෙන නම් දෙක අපි ඉදිරි ප්‍රාදේශීය සංවර්ධන කමිටුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. ඒක මම හිතන්නේ වඩාත්ම හොඳ රාජ්‍යතන්ත්‍රවාදී ක්‍රමය කියලා මම විශ්වාස කරනවා. එහෙම නැත්නම් විපක්ෂයේ മന്ത്രിතුමාලාගෙන වුණත් මම තීරණය කළා යවන එක යවන්න මට ලිපියානෝ බලය තියෙනවා. නමුත් හොඳ ක්‍රමය තමයි මේ විපක්ෂයේ മന്ത്രി කණ්ඩායම එකතු වෙලාම මේ නම් දෙක අපිට යෝජනා කරනවා නම් මේ යෝජනාව මට නම් කරලා ඇවිල්ලා කරන එක සුදුසුයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒක ඉදිරි ප්‍රාදේශීය සංවර්ධන කමිටුවට යවීම කටයුතු කරනවා.